ආයිබෝවන් යාළුවනේ නිකං ඉන්න එකේ ඔයාගේ බුද්ධි මට්ටමත් මැනගමුද? මේ සඳහා අපි පොඩි පරීක්ෂණ වගයක් කරමු. මේකෙදි ඔයාට ලැබෙන ලකුණු ගාන කීයද කියලා අපිට කියන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් පරීක්ෂණ අංක 1. මේ පින්තූර දෙක දෙස හොඳින් බලන්න. හරි. දැන් පළවෙනි පින්තූරයට සාපේක්ෂව දෙවෙනි පින්තූරයේ ඇති වෙනස්කම් 5ක් සොයන්න. හරි. කාලය අවසానයි. බලන්න ඔයාටත් මේ වෙනස්කම් අඳුරගන්න පුළුවන් වුණාද කියලා. ඔබ සොයාගත් වෙනස්කම් අනුව ඔයාට ලැබෙන ලකුණු ප්‍රමාණයන් මෙන්න. ඔයා වෙනස්කම් 5ක් හරි 4ක් හරි හොයාගත්තා නම් ඔයාට ලකුණු 15ක් ලැබෙනවා. ඔයා වෙනස්කම් 2ක් හරි 3ක් හරි හොයාගත්තා නම් ඔයාට ලකුණු 10ක් ලැබෙනවා. ඔයා හොයාගත්තේ වෙනස්කම් 1යි නම් ඔයාට ලකුණු 5ක් ලැබෙනවා. පරීක්ෂණ අංක 2. බලන්න තිරයේ දිස්වන ගණිතමය සමීකරණය ඔයාට විසඳන්න පුළුවන්ද කියලා. කාලය අවසానයි. නිවැරදි පිළිතුර වන්නේ 15. ඔබ ලබාගත් පිළිතුර අනුව ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයන් මෙන්න. පිළිතුර නිවැරදි නම් ලකුණු 15යි, පිළිතුර වැරදි නම් ලකුණු 0යි. පරීක්ෂණ අංක 3. මෙම රූපයේ අඩු කොටසට ගැලපෙන කොටස තෝරන්න. කාලය අවසానයි. නිවැරදි පිළිතුර වන්නේ D. ඔබ ලබාගත් පිළිතුර අනුව ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයන් මෙන්න. පිළිතුර නිවැරදි නම් ලකුණු 10යි, පිළිතුර වැරදි නම් ලකුණු 0යි. පරීක්ෂණ අංක 4. මෙම සිදුවීම් වලට අදාළ වර්ෂයන් වන්නේ මොනවාද? A. පළමුවන ලෝක යුද්ධයේ ආරම්භය, B. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය, C. ප්‍රංශ විප්ලවයේ ආරම්භය, D. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම, E. උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීම. නිවැරදි පිළිතුරු වන්නේ පළමුවන ලෝක යුද්ධයේ ආරම්භය 1914, දෙවන ලෝක යුද්ධයේ ආරම්භය 1939, ප්‍රංශ විප්ලව ආරම්භය 1789, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම 1950, උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීම 1815. ඔබ ලබාගත් පිළිතුරු අනුව ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයන් මෙන්න. පිළිතුරු 5ම හරි නම් ලකුණු 25යි, පිළිතුරු 4ක් හරි නම් ලකුණු 20යි, පිළිතුරු 3ක් හරි නම් ලකුණු 15යි, පිළිතුරු 2ක් හරි නම් ලකුණු 10යි, එක පිළිතුරයි නම් ලකුණු 5යි. පරීක්ෂණ අංක 5. මෙම රූපයේ ඇති හිස් කොටුවලට අදාළ අංක පුරවන්න. මෙහිදී හරහට පහළට ඇලයට යන සියලුම අතට ඇති පේලිවල එකතුව 15ට සමාන විය යුතුය. තවද 1 සිට 9 දක්වා ඇති සෑම අංකයක්ම භාවිතා කළ යුතුය.
කාලේ අවසానයි. බලන්න තිරයේ ඇති පිළිතුරු ඔබගේ පිළිතුරුත් සමග ගැලපෙනවද කියලා. ඔබ ලබාගත් පිළිතුරු අනුව ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයන් මෙන්න. ඔයාගේ අංක 6ක් හරි 5ක් හරි හරිනම් ලකුණු 20යි. අංක 4ක් හරි 3ක් හරි හරිනම් ලකුණු 15යි. අංක 2ක් හරි 1ක් හරි හරිනම් ලකුණු 10යි. පරීක්ෂණ අංක 6. මෙම රූපයේ දෙස හොඳින් බලා මෙහි සිටින ළමයාගේ මව කවුරුන්දැයි ඔබට නිගමනය කළ හැකිදැයි බලන්න. කාලය අවසానයි. නිවැරදි පිළිතුර වන්නේ ඒ අකුරට අදාළ කාන්තාවයි. ඔබ ලබාගත් පිළිතුර අනුව ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයන් මෙන්න. පිළිතුර නිවැරදි නම් ලකුණු 15යි. පිළිතුර වැරදි නම් ලකුණු 0යි. මුළු ලකුණු බලන්න කලින් ඔයාගේ දැනුමට යමක් එකතු කරගමුද? ලොව බිත්තර දමන එකම ශීරපායි සත්වයා ප්ලැටිපස්ය. ලොව උසම ගොඩනැගිල්ල වන්නේ බර්ජ් කලීෆාය. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ දඬුලේනාය. ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය වන්නේ අනුරාධපුරයයි. දිනකට ඇති මිනිත්තු ගණන 1440කි. හරි. දැන් ඔයා කලින් ලබාගත්ත මුළු ලකුණු සංඛ්‍යාව එකතු කරගන්න. ඔයාගේ ලකුණු එකතුව 90 හෝ 90ට වඩා වැඩි නම් ඔයාට ලැබෙනවා එක්ස්පර්ට් බැජ් එක. ඔයාගේ ලකුණු එකතුව 80 සිට 89 දක්වා නම් ඔයාට ලැබෙනවා එක්සලන්ට් බැජ් එක. ඔයාගේ ලකුණු එකතුව 70 සිට 79 දක්වා නම් ඔයාට ලැබෙනවා සුපර් බැජ් එක. ඔයාගේ ලකුණු එකතුව 60 සිට 69 දක්වා නම් ඔයාට ලැබෙනවා ගුඩ් බැජ් එක. ඔයාගේ ලකුණු එකතුව 60ට වඩා අඩු නම් ඔයා තව උත්සාහ කළ යුතුයි. ඔයාට ලැබුණ බැජ් එක මොකක්ද කියලා අපිට කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි යනවා. ඔයාට සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.